ඉතින් ගාඩන් එකක් ඩිසයින් කරනකොට ගොඩක් හොඳ අයිඩියාස් අපිට ගන්න පුළුවන්. ඉතින් මේවත් එක අයිඩියා. ඉතින් මම මේ ඉන්නේ ලස්සන ඉන්ඩෝ ගාඩන් එකකට. හැබැයි ලංකාවේ නෙමෙයි, ලංකාවෙන් පිට. බලන්න ඒගොල්ලෝ ප්ලාන්ට්ස් arrange කරලා තියෙන විදිය. මේ ෆර්න්ස් වර්ග, ඊළඟට ග්‍රවුන්ඩ් කවරින් එක එක උසවල් වර්ග. මේ බෑග්ග්‍රවුන්ඩ් එක එක උසවල්, අනික ඒ ගස් වලට සලකලා තියෙන හැටි. අර බලන්න ගස් වලට ගැලපෙන ඕක්‍රිඩ් වර්ග ඒවා වෙනම හදලා තියෙනවා. ඊළඟට මෙතන ස්වභාවික වගේ දියඇල්ලන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඒ දියඇල්ල උනත් ගත්තත් අර ස්ටෙප් බයි ස්ටෙප් එන විදියට නැචරල් හදලා තියෙනවා. සුන්දරත්වය ගන්න වෙනම ඕනමන්ට්ස් හදලා තියෙනවා. ඉතින් බලන්න ගොඩාක් ලස්සන ප්ලාන්ට්ස්. බලන්න කොච්චර මේවා කලර්ෆුල්ද කියලා. ඉතින් මේ ලස්සන ලොකේෂන් එකක ඉන්නේ. නිකම් පාරාදීසයක් වගේ. තනිකර මෙතෙන්ට ආවහම තේරෙන්නේ අපි ඇවිල්ලා දිව්‍ය ලෝකෙට ආවා වගේ. ඉතින් මෙහෙ ඕගනික් පළතුරුත් වවනවා. මේ තියෙන්නේ පළතුරු කියන්නේ තක්කාලි වර්ග. ඉතින් මම මේවත් දැන් කන්න හදන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ලස්සන ගාඩන් එකක් හදාගන්න අයිඩියාස් ගන්න අපේ ගාඩන් LK YouTube channel එකට යන්න. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. සමහර වර්ග කුඩා හැඩය ඒ වගේ මොඩල් ඒවා ගස් පුරා එල්ලෙනවා. අර කන්ද ඉහළටම යන්න ලස්සන්ට arrange කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ වගා භූමියේ full වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම දැන් යන්නේ ඕක්‍රිඩ් වගා බලන්න. ඕක්‍රිඩ් ගස්වල නෙමෙයි, කෙලිම අතන නර්සරියක්ම තියෙනවා ග්‍රීන් හවුස් එකක. ඉතින් ඔන්න ඔයා වෙනුවෙන් අපි හදලා තියෙනවා ගාඩනින් කෝස්. එතකොට ඔයාට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් A to Z ඔයා ගාඩන් එක සුපිරියටම හදාගන්න. ඒක විතර නෙවෙයි, ඔයාට මේක බිස්නස් එකකට කන්වර්ට් කරන්නත් පුළුවන්. මොකද කන්ස්ට්‍රක්ෂන් ශේෂ්ත්‍රය අර AI එක්ක රිප්ලේස් කරන්න බෑ. AI වලින් ඔයා ගාඩන් එක ඊළඟ ලෙවල් එකට ගන්න හැටි. තනකොළද, පේවින්ද, ග්‍රීන් වෝල්ද, වෝටර්ෆෝල්ද මේ හැම දෙයක්ම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. කලර් තියරි කොහොමද වෙන්නේ A to Z. අපි ප්‍රැක්ටිකල් නොලෙජ් එක මම ලෝකෙ වටේ ගිහිල්ලා ගාඩන් කරලා ඒ නොලෙජ් එකත් එක්කම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් early birds offer තියෙන හින්දා දැම්ම රෙජිස්ටර් වෙන්න.